එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි හයි ඔයාලට කොහොමද මම හිතනවා ඔයාලා හැම මොහොතින් ඇති කියලා මම අද වීඩියෝ එකේ පිම්පල්ස් වලට හොඳ ප්‍රොඩක්ට් එකක් පෙන්නනවා ඒ වගේම තමයි මේ මගේ නිවාඩු දවස ඉතින් මම අපේ අම්මලාගේ ගෙදර යන්න තමයි ඉන්නේ මම ඔක්කොටම කලින් ජර්නල් එක ලිව්වා මේ ඉන්නේ ඉතින් සිම්බු මේ ඉන්නේ අපේ හස්බන්ඩ් ලගේ ගෙදර එයා ඉතින් වැටිච්ච දන නිදා ගන්නවා මොකද මේ හස්බන්ඩ්ගේ අම්මා එයාට හැම වෙලේම හොඳට කන්න දෙනවා ඉතින් දැන් එයා මේ නිදාගෙන තමයි ඉන්නේ කම්මැලිකමේ පේනවනේ ඉන්න හැටි මං ඉතින් මේ අපේ ගෙදර යන්න කලින් මෙයාට මේ යන්නම් කියලා තමයි කියන්නේ මොකද මෙයාව එක්කගෙන යන්න බෑ දැන් ඉතින් යන ගමන් තමයි ඉන්නේ මේ ඉන්නේ මගේ වින්ඩි ඉතින් වින්ඩි මං ගෙදර ආපුවම මේ විදිහට තමයි මාව පිළිගන්න එයාට ඉතින් හරි සතුටුයි වින්ඩි පොඩි කාලේ ඉඳලා මම තමයි බලාගත්තේ එයාව නාවන්නේ ඒ දේවල් කරත් මම තමයි ගොඩක් වෙලාවට මම ගෙදර ඉන්නකොට දැන් තමයි චූටි ආවේ. ඉතින් අපි වින්ඩි ගේන්න කලින් තමයි චූටිව ගෙදරට ගෙනාවේ. එයා හරියම චූටියට තමයි හිටියේ. ඒ නිසා අපි යාට චූටි කියලා නමක් දැම්මා. ඉතින් වින්ඩි කැමති නැහැ මම චූටිව අත ගන්නවට මේ විදිහට. මොකද එයා ටිකක් කිරිසියයි. වින්ඩි චූටි ඒ දෙන්නම ඉතින් මං ගෙදර ආපුවම මේ විදිහට තමයි ඉන්නේ. අම්මා අපි දෙන්නට බොන්න තේ හදලා දුන්නා. මේ තියෙන අපේ අම්මගේ කෑම එක මේ කෑම එක මාර රසයි අපේ ගෙදර ඉඳලා දැන් හස්බන්ඩ්ලාගේ ගෙදරට අපි ආවා මට වීඩියෝස් වගේක් එඩිට් කරන්න තිබ්බා ඉතින් මං ඒ ටික කරන ගමන් තමයි දැන් ඉන්නේ මම තව ටිකකින් නයිට් ස්කින් කෙයාර් එක කරනවා මම එතකොට පෙන්නන්නම් මේ දවස්වල මම පිම්පල්ස් වලට හරිම ආසාවෙන් පාවිච්චි කරන මේ ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා මම දැන් මූණ හොඳට හොදලා ඉන්නේ මම දැන් යන්නේ මගේ සීරම් එක ඇප්ලයි කරන්න මේ තියෙන්නේ සීරම් එක මේක ආයුර්වේදික් සීරම් එකක් මේකේ ෆොටෝ එකක් මම මෙතනින් ඇඩ් කරන්නම් මේක ප්‍රමෝෂන් එකක් නම් නෙමෙයි මට මේ ප්‍රොඩක්ට් එක හොඳයි කියලා හිතෙනවා මොකද මම මේ දවස්වල එක දිගටම මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරනවා හේතුව තමයි මට ඒක පාවිච්චි කරන්න හරිම ලේසි මූණ සෝදලා මූණට මේ සීරම් එක දාලා රැට ඉතින් මම නිදියනවා වෙන ක්‍රීම් වර්ග මොනවත් මම රැට ගානේ නැහැ මේක ඇත්තටම මට හොඳයි කියලා ඉතින් ඒ නිසා හිතනවා මොකද ඒක ලේසි නිසා. ඉතින් මම දැන් ලිප් බාම් ගාලා දැන් නිදියන්න තමයි යන්නේ. මේ තියෙන්නේ මගේ මූණ. එක පැත්තක පිම්පල්ස් ටිකක් තව තියෙනවා. අනිත් පැත්තේ තිබ්බ පිම්පල්ස් හොඳ වෙලා. ඉතින් එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. බයි බයි.